आयुबन आयुबन दिसन टीवी यूट्यूब चैनल आड़कायन ता पे भूमिटन तरंगोत्ते हम बेअत्ते के मिनिसुने शिष्टाचार पोए नहीं पोयो मिगल विनाश කරගත්තා. ඒ කියලා කියන්නේ මයි පළවෙනිදා මේ ලොකු විදිහට හිතලා ඉවරලා මේක මේ පෝයක් තව පෝයක් ඕන නම් තව පෝයක් ගන්න ඕන. මේක පෝය මිස්කිල්ලක් ලා දෙන්න. ඉතින් මේකෙන් තවත් පළදුන එකක් මේගොල්ලෝ විතර ගන්නවා ප්‍රධානින් රටේ පාලකයෝ. තමයි අපි විතර ඊළඟ විදිහට අපි හරි අයිබෝන් මේ දීසෙන් කුමාරයා කවුද දීසෙන් කුමාරයා කොහොමද පහළ වෙන්නේ කියලා මේකේ පුද්ගලයෝ මත ගොඩනගාගෙන යනවා. මේ හරිය දීසෙන් කුමාරයා ඇත්තටම පහළ වෙන්නේ කෙසේද? මේ ඇත්තට ගොත්තේ මේ මූලික කරුණු මොනවද කියලා ඉවරලා මේවම තේරෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් පොයක් මේ ළඟ. ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑමින් කරන්නේ මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ හොඳ රට නායකයෙක් බිහි කරන ආකාරය තමයි පැහැදිලි කරන්නේ. සමුදල් සෙවීමට තමන්ගේ සුපිරි සනාවල් කතා කරන ප්‍රයත්න නේ අපි මේ කරන්නේ. මොකද මේ මයි පළවෙනිද කියන්නේ පස්සේ ආපු ඩේට් එක. ඒ කියන්නේ මයි පළවෙනිද ලබන්න හේතු වුණේ සුසින් පස්සේ කොටනාගත්ත විදියක් තමයි ගියේ. ඒ කියන්නේ මනාපයක් ඕනේ යම් කිසි පිරිසක් දෙයක් රජවෙන්න පත් වෙන්න ඕනේ රජ කෙනෙක් කියන කෙනෙක් පත් වෙන්න කියලා නාම විදාගෙන පස්සේ ඒගොල්ලෝ ඡන්දේ වන යෝජනා ක්‍රමයටද තමයි මේ මයි පළවෙනිද මයි පළවෙනිද කියන දේ ආගමනාගයේක දෙයකට කතා කරලා ඉවරලා ඒ දේ කල් යවන එක ඇතුණා කියලා වචනයක් මේ සම්පූර්ණයෙන්ම මේ විශ්වයට නිකුත් වුණා කියලා කියන්නේ ලොකු අභාග්‍යයක් කියලා අපි මේ මොකද සලකනවා. මොකද හේතුව ඕගොල්ලෝ දැන් පිටිසක් ඉස්සලා මගේ මාර්ෂ ගෲප් එක සමග කතා කරනකොට මේ කට්ටිය මෙහෙම යොමු වෙන කට්ටියක් ඉන්නවා. ගොඩක් කට්ටිය උපදෙස් දෙන්න දෙයක් නැහැ. ප්‍රධානම දේ බුදුරණාහිසේගේ කරුණ තමයි මෙතන පවතින්න ඕනේ. මොකක් හරි ශාස්ත්‍රයක් කියන ශාස්ත්‍ර ප්‍රධාන දේ අන්නාගමික වෙන්න පුළුවන්. ඒ ශාස්ත්‍රයේ සම්පූර්ණයෙන්ම ඒක විතරයි මෙතන ගැලවෙන්න ඕනේ. ඒවා කල්යවනවා කියලා කියන්නේ මොකක් කුමන ආගමෙන් හෝ ඒක සම්පූර්ණ ශාපයක්. ඒ කියන්නේ ඒ පුද්ගලයා විසින් ඒක කියවෙන වචනයට පෙරවෙනවා කියලා කියන කල් යවනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා හැලුණා. ඒක සමනලා අර සමනලා කියලා කිව්වනම් අපිට මල්ලි ගන්න පුළුවන් මේක මේ ප්‍රශ්නයක් වෙන්න තු දේශ කුමාරයා කලින් පහ වෙන මේ ගැටුවක්. දැන් සමහර කට්ටිය දකිනවා දේශ කුමාරයා පත් වෙනකොට පරක් වෙනවා කියලා. මේ කලින් පත් වෙන හේතු තමයි මේ එන්නේ කියන්නේ එයාට බිහි වෙන තවත් හොඳ කෙනෙක් මේ අපි ජීවිතේ යම් කිසි කාල සීමාවකට කරන අවුරුදු 80 විතර තව කට්ටිය බිහි වෙනවා තැන් වල. මේ මෙතන නරක බිහි වෙනකොට තමයි හොඳ පුද්ගලයෝ වැඩි වෙන්නේ. මේක පොඩි කේස් එකක් තියෙන. ඉතින් මේක ලෝකේ කාය කරගෙනවා. ඒක මිනිස්සු විසින් තමයි සමතුලිතව පත් කරගෙන ඉන්න කාලයක් තමයි මේක අපේ ජීවිතේ ලස්සන වෙන්නේ. ඉතින් මරණ ටිකට මේ හැමෝට උදව් කරන්න ඕනේ. පන්සිල් පද බගෙන් දකව කරන්න ඕනේ. පානවලදී පාතා කියන්නේ 57 නම කිරීම. කඩෙන් ගන්න මේ ගිහිල්ලා කරලා කියන්න බෑ. හේතුව මේ කාලේ දඩේම කරගන්න තමයි කියලා කඩ මේ යන්නේ. මේ කැලේට වනයේට මම දඩේමක් කරන් ගොහින් එන්නම් කියලා කියන එක වචනෙට ඒක මේ අපිට අපි මේ මරුවේ නැහැ කියලා කියන්න බෑනේ. ඒක ඒ වචනේ තමයි බුදුරණාහි දේශනා කරලා තියෙන පාණාති පාතා කියලා. 57 මරුවෙම කියලා. ඒ කියන්නේ මේ පළවෙනි ශිෂ්ටාපදයෙන් පාණඝාතය කියලා සඳහන් කරලා ඉතින් මරලා තමයි ඉතින් මේ සදා අනුභව කරන්න ගන්න මස් වලට ගන්න මරලානේ. ඒක තේරෙන්නේ නැති කාලයක් තමයි උදාහරණයක් මල්ල ඕගොල්ලන්ට. ගොඩක් කතා කරන්න දෙයක් නැහැ මල්ලි. සාමාන්‍ය ජීවිතේ තේර මං කියන්නේ වැඩේ කරා යන්න චන්දනක ආවොත් මම අපිට අපි හොරවක් තියෙනවා. කලබලයක් නැහැ. ඒවට මේ නෙමෙයි චන්දන ඉල්ලන්නේ කියන්නේ මේ සිද්ධිය මේ හදන්න පව්. අහිංසක මිනිස්සු ජනතාව උදේ හිටු මැරෙන්නේ මේ අපිට හැමදේම කරන්නේ. අපි හැමදාම ඉන්න වෙලා නැහැනේ. ඒකයි. යලිත් දවසේ මොනවා වීඩියෝ එකක් සමු ගන්නවා දීසන් කියනවා සමු ගන්නවා. ආයිබා